මිනාසන් කොනිචිවා. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ ස්පෙෂල් ඉවෙන්ට් එකකදී එහෙමත් නැත්නම් සීසනල් ඉවෙන්ට්ස් වලදී පාවිච්චි කරන අයිසත්සු කීපයක් ගැන. පළවෙනි අයිසත්සු එක තමයි ඔතන්ජෝබි ඔමෙදෙතෝ ගොසයිමස් කියන එක. ඒක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කාගේ හරි උපන්දිනයකට සුබ පතන වෙලාවකට. දෙවෙනි එක තමයි අකෙමස්තේ ඔමෙදෙතෝ ගොසයිමස් කියන එක. මේක අපි ගොඩක් වෙලාවට ජනවාරි 1 වෙනිදාට අලුත් අවුරුද්ද එළඹුණාම කාට හරි සුබ පතන්න තමයි පාවිච්චි කරන්නේ. තුන්වෙනි එක තමයි කොතොෂිමෝ යොරොෂිකු ඔනෙගයි ශිමස් කියන එක. මේ ග්‍රීටින් එක එහෙමත් නැත්නම් අයිසත්සු එක අපි පාවිච්චි කරන්නේ මෙතනින් අපි කාට හරි අපිත් එක්ක වැඩ කරන කෙනෙක්ට එහෙමත් නැත්නම් යාළුවෙක්ට මේ මෙතනින් ඉදිරියටත් එන අවුරුද්දට මම ඔයාලත් එක්ක සුහදව වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියන තේරුමත් එක්ක තමයි මේ ග්‍රීටින් එක අපි පාවිච්චි කරන්නේ. ඊළඟ එක තමයි ගොකෙක්කොන් ඔමෙදෙතෝ ගොසයිමස් කියන එක. මේක අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ අලුතෙන් යුගදිවියට එරඹිච්ච යුවලකට කියනවා නම් තමයි වෙඩින් එකදී වගේ තමයි මේ අයිසත්ස් එක අපි පාවිච්චි කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා කියලා. ඔයාලට මේක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සායනරා